නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. විහිදෙයි ඒ අතරින් වැදගත්ම අවස්ථාවට මුහුණ පෑමට බලාපොරොත්තු වෙන සිටින යුවතිපති දෙපළ ප්‍රධාන දෙපාර්තමේන්තු ඥාතිවරුන් දෙනවසලයි කාල වේලාව බොහොම සීමිත නිසා අපි ඉක්මනින් පොඩි චාරිත්‍ර සිදු කරගෙන යනවා. මුලින්ම මම ආරාධනා කරනවා පොරුවට ගොඩ වෙන්න මං කිව්වායින් පසුව. සරණ තිසරණ බලෙන් දිගුකල් යෙහෙන් වැජබේ සෞසිරින් සරණ තිස්සුන් කෝටියක් දෙවි රැකවරණ ලැබ ජයසිරින් සරණ ලැබු ජය යුවතිපති යුග දකුණු පා පෙරටුව සිරින් සරණ ලැබු ජය පෝරු මත දැන් තබනු මැන ජය සුබ සිරින්. ධෘතරාෂ්ට්‍ර විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රෝණ කියනව සතරවරන් දෙවියන්ගේ අල්ම බැල්ම රැකවරණයේ ආශිර්වාද ලැබීමෙන් අදින් නරඹන යුග ජීවිතය ප්‍රේමය පිරි ඉතිරි යන වාසනාවන්ත සෞභාග්‍යමත් යුග ජීවිතයක් ලැබේවා කියන පණිවිඩය ආශිර්වාදය එකතු කරමින් ඒ වගේම මේ පරිශ්‍රමයේ එකතු වෙලා ඉන්න මේ හැම දිනාගේම හදවත් වලින් නැගෙන සම්පූර්ණ ආශිර්වාද අපි එකතු කරමින් මේ නව යුගල පෝරුමස්තකාරූಢ කරට තමයි සිදුනමනේ දකුණු කකුලේ දෙක කියලා හොඳ අදිස්ථානයක් ඇති කරන පෝරුවට නගින්න ඕනි මම කිව්වායි අනතුරු ලකුණු දැන අපේ බෝසතානෝ විදුරසුන් පිට වැඩම කරවුන් එකුණු සසරේ තිබෙන කෙලෙසුන් නසා අලුයම බුදු වෙමින් අකුණු හඬසේ ගර්ජනා කොට වසවතුන් බිඳ හැරි බෙලෙන් දකුණු පය පෙරටු ප්‍රාර්ථනා කරනවා. මුලින්ම මතක් කරනවා ෆොටෝස් වලට හොඳට hina වෙලා ඉන්නේ. එතකොට ඔයගොල්ලන් ෆොටෝස් බලන හැම මොහොතකම මතක් වෙයි අපි හොඳට hina වෙලා පොලිචාර්ජ් කරනවා මොන දුන්නායි කියන වග. ඔව් පොල් ගෙඩි ඊළඟට අවසන් කරන්නේ මම මේ හැමදේම කියනවා. බුල්ම චාරිත්‍ර අවස්ථාව විදිහට තිබෙන්නේ සතරවරන් දෙවියන් වහන්සේලා සිහිපත් කරලා ඔබ දෙදෙනාගේ අදින් නරඹන තල ආදි තප තේජ වර භූෂණම් දේව දේව නර රාජපුර පාද පන මාමහම්. ඒ වගේම තමයි පොඩි චාරිත්‍රාගේ පදනම සඳහන් කරගෙනම චාරිත්‍ර ටික අපි ඉදිරියට කරගෙන යමු. පළවෙනි අවස්ථාව තමයි අපි ඉන්න තැනට වඩා උස ස්ථානයක ඔබ දෙපළ කියලා පොඩි චාරිත්‍ර කරන්න ප්‍රධාන හේතු කාරණා දෙකක් තිබෙනවා. පළවෙනි කාරණේ තමයි දුරු සාක්ෂිය. මේ පරිශ්‍රයේ මේ මොහොතේ මේ එකතු වෙලා ඉන්න පිරිස සාක්ෂියක් ලබා දෙනවා. මෙන්න මේ දවසේදී මෙන්න මේ වෙලාවේදී මේ දෙදෙනා විවාහපත් කළා කියන වග. එම කාරණා පදනම් කරගෙන තමයි අපි ඉන්න ස්ථානයේ ඊට වඩා උස ස්ථානයේ නොයසනම් පොරුවක මණ්ඩපයක ඔබ දෙපළ කියලා පොරු චාරිත්‍ර කරන්න හේතු වෙනවා. මම යලි සිහිපත් කරනවා හොඳ දිනාවලා ඉන්න. ප්‍රේමේ පිරි ඉතිරි යන වාසනාවන්ත සෞභාග්‍යමත් යුග ජීවිතයක් ලැබේවා කියන පණිවිඩය ආශිර්වාදය දෙකට කරගෙන අපි පොරු චාරිත්‍රය ඉදිරියට කරගෙන යනවා. විල් තෙරේ මැද මල් ගැබේ තුල උපං පද්මාවති උතුම් සිල් බලේ වැඩි බෝසතුන්ගේ අතට බිහි වුණ අනුහසින් කල් බලා බරණැස් පුරේ නිවිදුන්ට පාවා දුන් බෙලෙන් මල් කලස්සිව් කොන තබාලා මොවුන් පෝරුවේ සිටුවමින් ගගන තල මැද දිලෙන පුන් සඳ උඩට බැඳි සුදු උඩුවියන් රුවට දෙපළට සොඳුරු විලසට දොරටු වේ ඇති පුන් කලස් මුවට හසරැලි නගන විලසට දොරටු වේ දැල්ුනි පහන් යුවතිපති හට මෙවැනි අස්නක දෙන්න සෑම දෙවි මංගලම්. එසේනම් ඊළඟ චාරිත්‍ර අවස්ථාව ඉදු කරන මොහොතේ ඒ තමයි බුම්ම දේව නමස්කාරය සිදු කරන මොහොත. මේ චාරිත්‍රයේ පදනම තමයි එන්නට තිබෙනවා නම් ඒ සියල්ලම බලපෑත්තේ පෝරුව. අනෙක් කාරණේ තමයි අපි විවාහ වුණායින් අනතුරුව අපේ කුල දේවතාවන් විදිහට අපි සලකන්නේ තමන්ගේ ස්වාමීන් මනමාල මහත්මියට ප්‍රතිඥාවක් දෙන්න තමයි තිබෙන්නේ. ඒ තමයි විවාහ වුණායින් අනතුරුව තමන්ගේ ස්වාමී S2 වගේ ආදරයෙන්ම
ප්‍රේමේ පටන් ගත්ත දවසේ තිබ්බ ආදරේ වගේ ජීවිතය අවසන් කරලා ආදරේ ඇස් දෙක වගේ රැක බලා ගන්නවා කියන වගේ ඥාතින්ට ප්‍රතිඥා දෙන්න තමයි කියන්නේ. ආදරේ පිළි කියන වාසනාව. ආදරේ ජීවිතයක් ලබා දෙනවා කියන වගේ. විතරාස්ත විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍යුන් කියනවා සතරවරන් දෙවියන් ගැල්ම ගැල්ම ලබන ආශිර්වාද ලැබීමේ මේ පිළි කියන වාසනාවන්ට සෞභාග්‍යවත් ජීවිතයක් ලැබෙනවා කියන පණිවිඩ ආශිර්වාදය පිළිබඳව දානීය උපයෝගී කරගෙන අතමගලක් කරලා තියෙන්නේ. අපි විවාහ වුණායින් අනතුරුව සෞභාග්‍ය උදා වෙනවා කියන පදනම සඳහන් කරලා තමයි නීත්‍යානුකූල පදනමක් හැටියට දානීය පාගන්තාවට ලැබෙන්නේ. අද තමයි ඒකට හේතුව විවාහ වෙනවා කියන්නේ අපි සෞභාග්‍ය උදා කර ගැනීමක්. ඒක මේ දෙන්නට ඉදිරියේදී ඒ වේවි. එසේනම් ජයශ්‍රී ජයමංගලයෙන් ප්‍රාර්ථනා කරමු. භූම දේව නමස්කාරයන් ගන්ධ කුසුම මාලං පරි යතරාහ හස්තං ගමන ගමන නීලං නීලවනාදි රූපං කිසිරකින්න පවන සෙවන සාලං ශෞල රූඩාති නෙත්තං භවන ත්‍රිකුට වාසං ශ්‍රී රංජනක් භූම දේව නමෝ නමක් ජයසු ජය මංගල ප්‍රාර්ථනා කරන වාසනාවන්ත සෞභාග්‍යවත් ජීවිතයක් ලැබෙන්න කන්දියාට මේ අපි කිව්වා නැසෙනම් ඊළඟ චාරිත්‍රාවක් ආවිත් වෙනකොට කාල වේලාව බොහොම අඩු නිසා ඉක්මනින් චාරිත්‍රාවක් කරගෙන යමු. මට දෙන්න මංගල මුදි දෙක දෙන්න. ඊයන්ට වාසනාව ලැබෙනවා කියන පණිවිඩ ආශිර්වාදය දෙක කරන්නේ තමයි මගුල් මුදු පැලදීමේ චාරිත්‍ර අවස්ථාව අපි භාවිතා කරනවා. ඒ වගේ වෙදගිලි මෙකෙරෙහි යොමනු මුදු පළඳවන සිරිතෙහි දන් මංගල මුදුව පළඳා යුග දිවිය කලු කළදා දිවි ඇති තෙක්ම සැමදා සතුට සොම්නසගෙනෙයි සැමදා උතරාස්ස විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍යුන් කියනවා සතරවරන් දෙවියන්ගේ අල්මරන් රැකවන ආශිර්වාද ලැබීමේ ප්‍රේමයේ පිරියන වාසනාවන්ත සෞභාග්‍යවත් ඔබ ජීවිතයක් ලැබේවා කියන පණිවිඩ ආශිර්වාදයකට දුරින් ඊළඟ චාරිත්‍ර අවස්ථාව ඉදිරි කරනවා. ඒ තමයි පිළි ඇඳීමේ චාරිත්‍ර අවස්ථාව. මට ප්‍රතිසාරිය දෙනවා දෙන්න. මහත්මාට තමයි පොරොන්දු වෙන්න තියෙන්නේ. හරි මේක තමයි. පොරොන්දු වෙන්න තියෙන්නේ. ඒ තමයි තව සුළු මොහොතකින් බිරිඳවන මෙතුමියට හැකි උපරිමයෙන්ම අඳුම් වලින් සංග්‍රහ කරනවා කියන වගේ ප්‍රතිස්ථා දෙන්න තමයි දෙන්නේ. ඔන්න ඔබ මේ වයින් එක මෙතුමා පොරොන්දු වෙන අඳුම් වලින් නිරන්තරයෙන්ම සංග්‍රහ පවත්වනවා කියනවා. ඒ වගේම මේ මංගලෝත්සවයේ දෙවන දවසක් තිබෙනවා කියන වගේ සංකේතවත් කරන්නත් අපිට මේ චාරිත්‍ර අවස්ථාව භාවිත කරන්න පුළුවන්. මෙන්න ඒක නම් දෙදෙනාටම කාලානුරූපී ලක්ෂණ විලාසිතා කරන්ට ශක්තිදායී ලැබේවා කියන ආශිර්වාදයට විතරයි. පිළියන්දීමේ චාරිත්‍ර අවස්ථාව අපි වෙනවා. පෙර පැවැති කිරිතට ඇලිපිලි සංගල පිදුමට ඌරුවේ සිරිත සිහි කොට යොමනු නෙත් නිති පහන් කොට ජයසු ජය මංගල ප්‍රාර්ථනා කරනවා. වාසනාවන්ත සෞභාග්‍යවත් ජීවිතයක් ලැබේවා කියන පණිවිඩ ආශිර්වාදයි. මේ මොහොතේදී අපි එක්කාසු දෙන්න. හරි බොහොම සිහිය. පොරු චාරිත්‍රයන්ගේ තිබෙන ඊළඟ වටිනාම චාරිත්‍ර අවස්ථාව තමයි අපි දැන් ඉදු කරන්න යන්නේ. ඒ තමයි මංගල තැල්ල පළඳවන මොහොත පොරු චාරිත්‍රයන් තිබෙන ඉතාමත් වටිනාම චාරිත්‍ර අවස්ථාවක්. මෙම චාරිත්‍රයේදී ඔන්න මනමාල මහත්මයාටමයි යලිස්තුව කාන්තාව පාර්ශ්වයේ යමදී රණාවරණ පැනදී සදා ඒක ඥානවලම අන්තර්ගත වෙලා තියෙනවා. ඒක විද්‍යාත්මකව ඔප්පු කරලා තිබෙනවා. ඒ නිසා තමන්ගේ බිරිඳ ලස්සන කරනවායි කියන වගේ පොරුවේදී ඔප්පු කිරීම තමයි මෙම චාරිත්‍රය සිදු කරන්නේ. ඔන්නේසිනම් මම බුදුන් දියලි සීපත් කරන බය වෙනවා. මනමාල මහත්මයා පොරොන්දු අවසන් හැකි උපරිමයෙන්ම රණාවරණයේ නිරන්තරයෙන්ම සංග්‍රහ පවත්වනවා. කියන වගේ ජයසු ජය මංගල ප්‍රාර්ථනා කරනවා. ප්‍රේමී පිළිවිල වාසනාවන්ත සෞභාග්‍යමත් ජීවිතයක් ලැබේවා කියන පණිවිඩ ආශිර්වාදය පිළි කරමින් මංගල තැල්ල පැලඳීමේ චාරිත්‍ර අවස්ථාව අපි මෙලෙස සිදු කරනවා. මොහොතින් මොහොත ලං වෙනවා සුබ කාලේ කෙතරම් ප්‍රිය කරුද මේ මංගල මාලේ තව තව වැඩි වෙන්න දෙදෙනාගේ බැඳි ආලේ කුමරිට පළඳන්න මේ මංගල මාලේ ඉනා වෙන්න.
දැන් විවාහපත් කරන්න යන්නේ ප්‍රේමවන්තයන් ලෙස සිතාලේ වුණ මෙතන නිමාවටපත් වෙනවා ජීවිතේ වගකීම් වැඩිම කාලයක් තමයි ඉන්ට නියමිතව තිබෙන ඔබ දෙදෙනා දිවිදේවි තේරෙවි විවාහපත් වුණා වෙනතුරු නිසා අපි හැම දිනාගේම ආශිර්වාද මේ මොහොතේදී එක්කාසු කළා ඔන්න මේ දෙදෙනා විවාහපත් කරන්නට නැත්තම් නොයසේනම් බන්ධන්න තමයි දැන් අපි සූදානම් වන්නේ මෙම චාරිත්‍රය වෙස්සන්තර රජ දවසේ සිට පැවැත්වෙන චාරිත්‍රයක් අද දක්වාම අපේ සිංහල සමාජය තුළ තිබෙන අපේ සංස්කෘතිය තුළ තිබෙනවා ජලය උපයෝගී කරගෙන යමක් තවරුවොත් යමක් පාවා දුන්නොත් නැවත වෙන් කරන්නට බැහැ කියන තර්කය අපේ සමාජය තුළ තිබෙනවා. ඒ නිසා තමයි අතලියකට බැඳලා අතපැන් වැඩිම වගේ මෙම විවාහය අපි ස්ථිර කරලා ගන්න නම් සියලුම දෙවියන්ගේ අල්ම බැල්ම ලැබවන්න ආශිර්වාද ලැබීමේ අදින් අරබණ යුග ජීවිතය ප්‍රේමයේ පිරී පිළෙන වාසනාවන්ත සෞභාග්‍යමත් ජීවිතයක් ලැබේවා අනාගතේ ධර්මවල හදලා මේ හැමදේම දායාද කරන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියන පණිවිඩ ආශිර්වාදයක දෙන්නේ ඔන්න ඔබතුමාගේ දියණිය ඔන්න දැන් මේ රජෙක් වගේ පුතුමන් මේ සරණ පාවා දෙන්න තමයි යන්නේ දකුණු අත Yasu jaman gaya प्रार्थना करना ऐसे नाम सिलुम देवियन के आदि नरकन मुनिंदो कुपिनाराय उज्जाने निर्भुतोतिने सुरिंदो विजय भुवि पालोच संतां हस्तेन तपेत्तुय मुनिंदो සේක මුනි අසේක මුනි අනගාരിക මුනි අනාගාരിക මුනි පච්චේක මුනි අරහත් මුනි මුනියයි කියන ලද සප්තවිධ මුනේන්ද්‍රයන්ට අධිපති වූයෙන් මුනේන්ද්‍රයයි කියන ලද්දාහුය කුසිනාරාය බෞද්ධ සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ බෞද්ධ සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ බෞද්ධ සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ තේන සත්‍ය වච්චේන සුත්ති දේ හෝතු සබ්බදා ඒතේන සත්‍ය වච්චේන හෝතු තේ ජය මංගලං ඒතේන සත්‍ය වච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඔන්නේ එසේනම් දැන් බැඳලා තියෙන්නේ මේක ස්ථිර වෙන්නේ අතපැන් වැඩුවායින් අනතුරු මංගල බෙර වාදනය කරන මැද්දේ අතපැන් වැඩිම සිදු කරන්න ඔන්නේ එසේනම් ඔබ සීපත් කරනවා හොඳට ඉනා වෙලා ඔන්න දැන් යුග ජීවිතේ පටන් ගත්ත ආශිර්වාදයකට කරනවා පොඩි සතුටින් ඉන්න ඒ වගේම අනාගත ධර්මවල වල හැමදේම දායක කරන්න වාසනාව ශක්තිය ලැබෙනවා ආශිර්වාදයකට කරන්නේ අතපැන් වැඩිම අපිට කරනවා බුදුන අනුවසින් ඉදින් මේ දෙදෙනාම පෝරුවේ සිටුවමින් බැඳ නූල් අතපැන් යසින් බෝකල් මගුල් සක්වල වේවා ජයසිරි
රසවත්ම කැම්බීම් වලින් සංග්‍රහ පවත්වනවා කියන වගේ ප්‍රතිඥා දෙන්න තියෙනවා මේක පරිණිය පොරොන්දු වෙලා තියෙනවා රසවත්ම කැම්බීම් වලින් සංග්‍රහ පවත්වනවා කියන වගේ කවදාවත් සරණ යුග බැඳි මගුල් සිරිතකි පෙර සිටන් මේ ලෙස එනා සරණ තිසරණ බලෙන් කිරිබත් කැවුම් මුං අති රසගෙනා සරණ මුනි බලයෙන්ම දිවි ඇති තෙක්ම අගහිග නොම වෙනා සරණ පැතුමෙන් සිත්රුවා පෝරුව ඉඳුල් කරනුය මනා ජසු ජය මංගල ප්‍රාර්ථනා කරනවා රසවත්ම කැම්බීම් වලින් දෙදෙනාටම සංග්‍රහ ලැබීමට වාසනාවක් ලැබේවා අපි මේ වගේම තමයි ඔයගොල්ලෝ පාන වර්ග පිළිගන්නවා පෙර සිට පැවත එන හෙළබොදු සිරිතක්ය පතිපතිනියන් හට දෙන සුබ ආහාරක්ය පෝරුවේ සිටන් මේ අනුභව කළ යුතුය එතෙන් පටන් ඔබ දෙපළට ජය මංගලම්ය පාන වර්ග විවිධාකාරයෙන් අපි දක්වන්න පුළුවන් ඒ තමයි ඔන්න දැන් පොරොන්දු වී අවසන් මේකේ පදනම තමයි මේ කුල කුමාරයා වෙනුවෙන් මේ කුල කුමරිය නිර්මාණය කරලා දීමේ ප්‍රධානම නිර්මාණකරු තමයි මේ ඉන්නේ. ඒ වගේම තමයි දුවරු වැඩිපුරම ආදරය කරන්නේ තමන්ගේ තාත්තට. ඒකට කිසි තර්කයක් නැහැ. දුවලා ඉන්න තාත්තලා හැමෝම දන්නවා ඇති. කොච්චර දුවරු සෙනෙහස දක්වනවාද කියන වගේ තමන්ගේ තාත්තට. ඒ නිසා එම කාර්යයට උපහාර පිදීම තමයි මේ චාරිත්‍රයේ සිදු කරන්නේ. ඔන්න ඔබතුමාට දුක් නිරෝගී චිර ජීවනයේ ආරක්ෂාව මේ මොහොතේදී එක්කාසු කරගෙන මේ කුල කුමාරයා ලබා දෙන ඡායත මේ මොහොතේදී පිළිගන්න. සබරන් වූවත් මීල ආඩු වෙන වාකාලේක මගරන් පියා වටිනවා මට හැම භවයක මගරන් පියේ ගුණ කීමට බැහැමුවෙක මගරන් පියා වාසනාවන් හැම භවයක අල්ලාහෙමින් පුරතල්ලුන මාගේ අත මිදුල වටේ සෙල්ලම් කර නවා ඇත සිහිවන විටදී පියතුමා ඔබේ තුරුණු වත වාවා ගන්නේ කොහොමද මගේ බොළඳ හිත ජසු ජය මංගල ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සෞභාග්‍යමත් සුඛ ජීවිතයක් ලැබෙන්න දෙන පරිදි ආශිර්වාදය එක්කාසු කරනවා ඔන්න අද ඔබ දෙදෙනාගේ පුතුණුවන් මනමාල කුමරියක් නිවසට ගන්දාගෙන මොහොතේ වගේම මේ මෑණියන් සහ පියාණන්ට නිදුක් නිරෝගී චිර ජීවනයේ ආරක්ෂාව අපි එකතු කරමින් මේ තෑගි දෙක පිළිගන්නද දසමාසේ උරේකත්තා පෝසේ සිද්ධි කාරණං ආවිදිගම් වස්සතම් මාතුපාදන්න මාමහං උද්ධිකාරෝ අලිංගිත්වා තුංගිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපටිත්තං පීතුපාදන්න මාමහං ජයසු ජය මංගල ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සෞභාග්‍ය ඒ වගේම තමයි පොල්ගෙඩිය විදින මහත්මයාත් එන්න පොල්ගෙඩිය විදිනේ චාරිත අවස්ථාව තියෙන්නේ දුතරාස්ත විරුඩ විරූපාක්ෂ හරි හරි මම කියන්න ඕක පත්තු කරගන්න මේක තියෙනවා උතරාස්ත විරුඩ විරූපාක්ෂ වෛශ්වන කියනෝ සතරවරන් දෙවියන්ගේ ඇල්ම බැල්ම රැකවන්නේ ආශිර්වාදය ලැබීමේ අදින් නර්මන යුග ජීවිතය සර්වපකාරයෙන් සාර්ථක වේවා කියන පණිවිඩය ආශිර්වාදය එකතු කරමින් පෞරුකාලිත්වයන් අවසාන අපි සටහන් කරන්න තමයි ඊයෙන් සුදරවන්නේ මේ පරිශ්‍රයේ ඉන්න හැම දිනාගේම හදවත් දෙන්න නැගෙන සම්පූර්ණ ආශිර්වාද මේ තරුණ ජෝඩුව වෙනුවෙන් අපි එක්කාසු කරමු ඔවුන් දෙදෙනාගේ විවාහපත් ජීවිතය අනාගතේ දරුමල්ලු හදලා මේ හැමදේම දායක කරන්න ශක්ති ධෛර්ය වාසනාව ලැබේවා කියන පණිවිඩය ආශිර්වාදය එකතු කරමින් මම කිව්වයි පතුව පොරුවෙන් බහැලා මේ ඉස්සරහට ඒ වගේම තමයි ඔබතුමන්ට තියෙන්නේ එකපාරින් හරි 10 පාරින් හරි ගහලා ඔය පොල්ගෙඩි විදින්න තමයි ඒකට හේතුව මේ දෙන්න මුලින්ම පොළොවට අඩිය දෙන මොහොතේදී නොයිදුළු වස්තුවක් දැකීමේ පරමාර්ථයක් තිබෙනවා පොල්ගෙඩි අපි නොයිදුළු වස්තුවක් විදිහට තමයි සලකන්නේ පොල්ගෙඩි අභ්‍යන්තරය ඉදුල් වෙලා නැහැ අභ්‍යන්තර සීල මේ අභ්‍යන්තර නොයිදුළු වස්තුවක් විදිහට තියෙන පවිත්‍රායි සුදු පාටයි නිසා
ඔබතුමාට තියෙන එකපාරින් හරි 10 පාරින් හරි ගහලා ඔක බිදලා වෙන් කරන්න. ඒ වගේම තමයි තව දෙයක් ඔප්පු වෙනවා මෙතුමන්ට පොල් බිදින්න හොදට පුළුවන් ද කියන එකත් ඔන්න අපිට අපි හැම දිනකටම බලා ගන්න පුළුවන්. ඒ නිසා ඒ සියල්ල මතක් කරමින් පෞරුජානිකයන් අවසානයේ අපි මෙසේ සටහන් කරනවා. ජය සුජය මංගල්‍ය ප්‍රාර්ථනා කරමි. මං කියවන පස්සේ පොරෝ මේ දෙන මුඩින්ම අඩිය තියෙනකොට තමයි ගන්න. රන් පනන් පට පඳුරු දලු මුර ඔප්පු දී ජය මංගලං සංතොසින් මේ පුදදි වැස්ලා සිව්වරන් දෙවි අනුවතින් ගත්තු දලු මුර සිටින නෑයෝ පිරිවරා දෙවි මංගලං පෝරුවෙන් බැස යන්තන් අවසර දෙන්න දෙවියනි මංගලං සතත් සත්නෙත් තිනෙත් සිදුවත් මාත් බලවත් දෙවියනුත් උඩත් දෙරණ ජලත් පරුවත ඉමෙත් වසනා දෙවියනුත් එදත් විෂ්ණුත් සමන් බොක්සල් විභීෂණ යන දෙවියනුත් රකිත්තමානු වසින් ඔබ සැම ජයත් ජයසිරි සුභ මගුල් පුර්ණට අභිදන්දසමින් තෙමස්කල් ලවාලා දම්දසුන් සම්රාජිගානු වසින පිටත් භූමියේ පා තැබීමෙන් බසිනු මැනවිතොස්නෙන් මේ මගුල් පෝරුවේ සපිරුණ කල දායාවක් ලෙසින් බඹුගේ එරන්දලට බිහි වුණ කල පායාපුන් සඳ විලසට උතුරු දෙසට තියනද කළ යානීතය ධර්ම බලෙන් වේවා ඔබට ජය මංගල මාතානෝ දෙස නොබලා පියුමන් පිට වැඩිය එකල සීසානෝ සුන්දෝදන කිරිමව්හට සිය වස කළ සුජාතානෝ දුන් පෙරපෙඬෝ වලදා මුනි බොදෝන කල භූතානී ධර්ම බලෙන් වේවා ඔබට ජය මංගල සියලුම දෙවියන්ගේ ආරක්ෂා අල්ම ගල්ම රැකවන්න ආශිර්වාද ලැබීමෙන් අදින් අරබන යුග ජීවිතයේ සමපකාරීන් සාර්ථක වෙලා ප්‍රේමය පිරි යන වාසනාවන්ත සෞභාග්‍යවත් යුග ජීවිතයක් සහ අනාගතයේ ධර්ම අල්ලාදල මේ හැමදේම ජයද කරන්ට වාසනාව ශක්තිය ලැබෙලා තියෙන ආශිර්වාදය එකතු කරමින් පෞරුචාරික අපි මෙලෙස නිමාවට පත් කරනවා. බොහොම ස්තුතියි හැම දිනකට. දැන් ඔය ඉස්සරහට එන්න මේ අයි පතුල